ගරු කතානායකතුමා ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මොකද කරන විපක්ෂ කතානායකතුමා කතා කිරීමේ නිදහස තියෙනවනේ නෑ මේ සභාව පවත්වන මට පොයින්ට් ඔෆ් අවස්ථාව ඕඩර් දෙන්න. අවස්ථාවට පොයින්ට් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට අදහස් ඉදිරිපත් කරන්න ඔබතුමා අවස්ථාව ලබා දුන්නා. ඔබතුමාට මම ඉස්සෙල්ලා ලබා දුන්නා. ඔබතුමාට ඉස්සෙල්ලා ලබා දුන්නා. පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට ඔබතුමාට දැන් ලබා දුන්නා. ඒහා සමානව කරුණු කාරණා ඉදිරිපත් කරන්නට ඔබතුමා අවස්ථාව ලබා දෙන්න බෑ. නෑ ඔබතුමාම කියපු තා තමයි ඔබතුමාත් කියන්න පටන් ගන්නෙ. දැන් මේ කාලේ ඊට පස්සේ නාස්ති කරන කතාවක් තියෙනවා. නිදහසට බාධා කරනවා. ගරු විපක්ෂ ඒ නිසා ඔබතුමාගේ වගකීම තමයි ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් එක හා සමානව සැලකීම. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට කතා කරන්නට ඉඩ ලබා දීමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට කතා කරන්නට අවසර ලබා නොදීමත් වැරදි. එහෙම දෙවිදියකට සලකන්න බෑ. මම ඔබතුමාට කියන්න කැමතියි අපි තවදුරටත් මේ සභාවේ ඔබතුමාගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ නැහැ. අපිට මේ සභාවේ ඔබතුමා අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් මේ අදහස් ඉදිරිපත් කරන්නට අපිට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නට අපිට තවදුරටත් මේ සභාවේ රැඳී ඉන්නට බෑ. ගරු විපක්ෂ නායකතුමා ඒ ආකාරයකට සලකන්නේ. ගරු විපක්ෂ නායකතුමා අහන්න මේක අහන්න. ඔබතුමා පැන නැගිච්ච කාරණාව තමයි ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්නේ. ගරු සභානායක ගරු කතානායකතුමනි අපි ඔබතුමාගෙන් පැහැදිලිවම කියන්න කැමතියි අද උදේ වෙලාව අරගෙන බැලුවත් අපි හිතනවා ප්‍රශ්න වලට උත්තර දීපු වෙලාව වැරුණාම ගත්තොත් හැමදාම උදේ පළවෙනි පැයවල වැඩිපුර කතා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීතුමා. ඒ වගේම අද ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරා 10න් 8කට අපි ඇමතුරු ඇවිල්ලා උත්තර දීලා තිබෙනවා. ඒ වගේම 28 දෙක ප්‍රශ්නකට උත්තර දීලා තිබෙනවා. ඒ වගේම අපේ ගරු මන්ත්‍රීතුමියක් කල්තැබීමේ විවාදයට අද ඉරාන ඊශ්‍රායල් ගැටුම පිළිබඳ ඉදිරිපත් කළා තිබෙනවා. එම නිසා එසේ තිබියදී මේක වෙන කුමන හරි දේශපාලන වේදිකාවක් බවට පත් කරගත්තට අපිට කමක් නැහැ නීති රීති ඇතුලේ. ඔබතුමා අද බැලුවත් බලන්න ස්ථාර නියෝග වැඩිම ප්‍රමාණයක ගේන්නේ එතුමා එකම ස්ථාර නියෝගයක්වත් හරියට නැහැ. ඒ නිසා අපි කියන්න කැමති අපි මෙතන යම්කිසි ක්‍රමයකට පුරුදු වෙලා තියෙන්නේ නැති යම්කිසි වල්බూరు ක්‍රමයකට. නමුත් අපි පැහැදිලිව කියන්න කැමති අපි විපක්ෂීය මන්ත්‍රීතුමාලා හැම කෙනාටම ගරු කරනවා. ඔබතුමා දන්නවා ශ්‍රීධර මන්ත්‍රීතුමාට ගරු හර්ෂණ ඇමතුමා. මොකද අපි දන්නවා මේ දවස්වල එක්සත් ජාතීන්ගේ මානවිකම් කොමිසම නිරීක්ෂණ චාරිකාවක මෙන් තිබෙනවා. ශ්‍රීධර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට ඉතාම පුළුල් පිළිතුරක් හර්ෂණ ඇමතුමා ලබා දුන්නා. අපි මම සංකල්පයක ඉදිරිපත් කරා පසුගිය කාලේ අපි කොපමණ ප්‍රශ්න වල උත්තර ලබා දීලා තියෙනවද? ඒ නිසා දැන් මේ පරාජය වේදනාවත් එක්ක මොන හරි මීඩියා ටෙන්ෂන් ගන්න කතානායකතුමාට චෝදනා එල්ල කිරීම වැරදි. ඒ වගේම විපක්ෂ නායකතුමාට බරපතල වගකීමක් තිබෙනවා. එතුමාලගේ මන්ත්‍රීලාගේ ඉතාම කීප දෙනෙක් ඔක්කොගම නෙමෙයි ඉතාම පහළ මට්ටමේ හැසිරීම. මම කරුණාකරලා පුළුවන් නම් ඔබතුමා ඉල්ලා සිටිනවා හැසිරීම පෙන්වන්න කියලා වීඩියෝස්. මොකද අපි ওই මිරිස් කුඩු සිද්ධියට වඩා පොඩ්ඩයි අඩුවේ සංව කරන සමහර වැඩ. මිරිස් කුඩු සිද්ධිය තුනේ ඔතනට අවිල ඉතින් මේව කරපෙකනේ. ඒ නිසා ඊටාම ඔබතුමා ගත්තොත් මිරිස් කුඩු සිද්ධියේ කමිටුවක් දැම්ම. ඒ කමිටුවේ මම සමාජිකයෙක්. අපි වීඩියෝස් බැලුවා කැමරා 6කින්. මිරිස් කුඩුවක් කරපෙකම විතරක් නෙමෙයි කරු කතානායකතුමා. මේ જાතිය වැඩ ගොඩක් තියෙනවා. ඔබතුමා ළඟට ඇවිල්ලා ඔබතුමා ළඟම ඉඳගෙන ඒකත් කෑ ගහන්නේ. කවදාවත් මං හිතන්නේ කරුජා සූරිය මැතිතුමාටවත්. ඒ මිරිස් කුඩු සිද්ධියේදීවත් ඒ වගේ ජරා වචන කියලා කතා කරා කියලා ඒ පොහොට්ටුවේ මන්ත්‍රීතුමාලා. ගැහුවා පුටු වලින් ගැහුවා තමයි. මං හිතන්නේ කවදාවත් එහෙම කතා කරා කියලා. මට නම් මතකයක් නෑ මං ඇස් දෙකෙන් දැක්කයි. ඒ නිසා විපක්ෂ නායකතුමාට ඉස්සෙල්ලාම තියෙන වකීම තමයි පාර්ලිමේන්තුව කියන්නේ කතානායකතුමාත් අපි කවුරුත් ගරු කරන තැන මෙතන. ඉතින් ඒ නිසා කරුණා කරලා ඒ වගකීම ඉෂ්ටු කරන්න බැරි නම් ඒ විපක්ෂ නායකකමෙන් වැඩක් නෑ. ඒකත් අපි කියන්න ඕනේ. කොහොමත් අපි එතුමා විපක්ෂ නායකකමේ දිගටම තියාගන්නවා කතරා.